ගහට කරුණා කරලා දැන් අයමත් ආවා අඩිමල අම්බලමට. දැන් මගේ බැක් පැක් එකයි ඒ ටික අරගෙන උඩියට කාලා දැන් මං පිටත් වෙන්න දන්නේ. හැබැයි වීඩියෝ එක දැන් ඉවර වෙන්නේ නැහැ. හේතුව තමයි මේ වීඩියෝ එක නේ ගමන. ඒක තමයි මම පහට කරුණා කරන්නේ වෙනස් මාර්ගයකින්. ඒ කියන්නේ සඳකඩ තැන්න හරහා. මේ බොහෝ දුරට මේ වීඩියෝ එක දිග වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මෙතනින් පස්සේ කොටස part 2 එක කරමයි එන්නේ. දැන් මෙතනින් යන්න ඕනේ බෑ. හැටන් බයිපාස් එකට ගිහිල්ලා එතනින් යන්න ඕනේ සඳකඩ තැන්න එන්ට්‍රන්ස් එකට. මේ බයිපාස් එකේ යන එකක් මම පෙන්නන්නම්. මෙතනින් ගමට වාන්න මේ ස්තැහින් පෙන විව් එක. චිත්‍රයක් වගේනේ. වාන්න අර පැත්තෙන් පේනවා මස්කෙලිය ජලාශය. මේ හරි නිකන් චිත්‍රයක් වගේ. දැන් අපි හැටන් පාරට ආවා. මෙතනින් දැන් උඩහට කරුණා කරලා එතනින් සඳක තැන්න පාරට දාන්න ඕනේ. හරි හැටන් පාරෙන් ඇවිල්ලා මෙන්න මෙතන අත්පැට දෙපැත්තට බෙදෙන්නේ. ඒක ලයින් දෙකකට යන්නේ. අනේ ස්ටාර්ට් කරන තැන තමයි සඳක තැන්න පාර වැඩිලා තියෙන්නේ. පොඩ මහන්සයි. ඒ කියන්නේ මම තාසයක් උඩට කරුණා කරනවා වගේ තමයි පඩිපෙළනක්ගේ කිලෝමීටර්ස් 2ක් විතර. දැන් මේ පාරෙන් තමයි යන්න ඕනේ. දෙන්න පේනවා මම වඩ පොඩ සූම් කරලා පෙන්නන්න. මෙන්න මේ හරියේ අර දික්පාස වෙකුණාඩු කාලේ අර මෝහිනියල්ල කිට්ටුවෙන් අර ගියානේ පොඩි නායෑමක්. අන්න ඒ කොටස. මේ මෙතනින් පොඩිට ගිහින් තියෙනවා. මෙහි උඩේ ඉඳන්ම කඩන් ඇවිත් යනවා මෙහාට. දැන් නම් පාර පිටුර කරලා තියෙනවා බලන්න. ආරෝපන්. මේ පල්ලෙන් පේනවා සාමචෛත්‍ය. හරි අපි මම දැන් කීපවතාවම දැක්ක මෙන්න මේ හරියෙන් කන්දක් පේනවා. මේ තුඩ වගේ තියෙන සිලිපාද කන්ද වගේම හැඩයක් තියෙන. මේ කඳු පන්ති පේලිය මේ මට නම් එහැට හුරුයි යන්න අර නුවර හුන්නස්ගිරිය කන්ද වගේ. හුන්නස්ගිරිය කන්ද අර පැත්තේ නකස් රේන්ජ් එක වගේ කියලා හිතෙනවා. දුරත් එක්ක බොහෝ දුර වෙන්න පුළුවන්. කොහොමත් හුන්නස්ගිරිය නම් සිලිපාද පේනවා. හරිනම් ඒක හුන්නස්ගිරිය. දෙයක් දැන් මම ශේපාත්න දැන් ගිහින් දින හැටන් කුරුවිට රත්නපුර මාර්ගේ. එතකොට දැන් මේක පහළ කරුණා කරත් මේ මාර්ගෙ දැන් පාවිච්චි කරලා තිනවා. කියන්නේ මාර්ග 4ක් කම්ප්ලීට් වගේ තමයි. තව තුරල් තියෙන ඉතින් උඩ මාලිබොඩ පාරයි මාලිබොඩ පාරනේ කියන්නේ. මාලිබොඩ පාරයි මුකුවත්ත පාරයි. කත් යමු දවසක. ඇත්තම කිව්වොත් මේක වගේ ප්ලෑන් එකක් තමයි ගන්නේ මම කල්පනා කරේ හැමදාම දෙපාරක්ම කරේ පලාබද්දල පාරකින් ඇවිල්ලායි කුරුවිට මාර්ගෙන් ඇවිල්ලා කරුණා කරන ඒ පැත්තේ බහලා ගියේ හැටන් පැත්තේ මේ පාර මස්සක් කරන්න හිතුණා කියන්නේ එක ගලෙන් කුරුව දෙන්නෙක් වගේ සිග්නල් තමයි කරන්නේ. යමු ඉස්සරහ. අර මං කියපු කන්ද උන්නස්කිරිය කියලා හිතන කන්ද මාර ලස්සන වෙනවා තාම. මේ ගස්
අතරින් ඒ ෆ්‍රේම් එක බලන්න මාර ලස්සනයි. දැන් අර මේ පැත්තෙන් කරුණා කරන නඩයක් හම්බුණා. මේ කට්ටිය දැනට අජමලේ ඉඳන් ඇවිත් තියෙනවා කිලෝමීටර් 4යි 80ක්ද මම ගණන් කිව්වා. අපේ ගණන් තියනවා හරියන්නේ. හවන්නේ. දැනටමත් මම ඇවිත් තියෙනවා. පොඩ්ඩක් ඉන්නවා. මෙන්න මේ ගාන කිලෝමීටර් 19. 5ක් ඇවිත් තියෙනවා දැනට ඊයේ. එහෙව් එක. 4යි ගාන මොකද්ද? යමු අපි. මෙන්න මේ ටික පොඩ්ඩක් කැලෑ කොට්ටින්ද සීතල. මේ පාරතින් මේ විශේෂයෙන් කියලා නම් තියෙන පාර ලස්සන තමයි දෙපැත්තේ කැලෑව මේ මැද්දෙන් පාර ඒක තමයි පෙන්වන්න තියෙන්නේ ලස්සන ගස් තියෙනවා ඒක තමයි දැන් වෙන්නන් තියෙන්නේ යා මං ඉදිය කිව්වා නේද මේ පැත්තේ අර වැඩි දිය පාරවල් දැක්කේ නැහැ කියලා හේතුව තමයි දැන් මේ අනිත් පැත්තට සාපේක්ෂව මේ පැත්තේ ගල්තලාව වැඩි. දැන් ගල්තලාව ඕපන් වැඩි. අර තුන පොඩි ගස් වගේ දේවල් අඩුයි. එතකොට තින් අර පින්න මීදුම මේ අර මොකක්ද කියන්නේ? ඇබ්සෝබ් කරගන්න අඩුයි. කියන්නේ වතුර පාරවල් අඩුයි. ඒක තමයි හේතුව. මම තනි ගල්තලාවක් තියෙන මේ පැත්තෙන් බලද්දි. හේතුව ඒක තමයි කියලා හිතනවා. ඊට වෙනස් දෙයක් තියෙනවා කවුරු කමෙන්ට් එකක් දාන්න. යමු. මේ පාරේ තියෙන ලස්සන විශේෂ දෙයක් තමයි මේ මම තාම දැක්කේ නැහැ මේ පාරේ තියෙන ටොපි ගොඩක්වත්. ඉතින් මෙහෙට එන්නේ ඉතින් පරිසරය ආදරය කරන මිනිස්සුනේ. ඒ කට්ටිය ඉතින් මේ පරිසරය විනාශ කරන්නේ නැහැ. වරම ටොපි ගොඩක් කර තිබ්බොත් මම ඒක හින්දිනවා. ඒක මගේ යුතුයකමක් කියලා මම හිතන්නේ. ඔන්න පළවෙනි ටොපි කොලේ හම්බුණා. මේක ගත්තයි. ඉතින් ගමු බෑක්පැක් එක. ඔයාලා එනවා මේ අඩුම තරම මේ පාරත් රිස්සම් කරගන්න. ජරාව දාන්න එපා. මම හිතන්නේ මම දැන් මූන් ප්ලේන් නැත්තම් සඳකට තැන්නට ආවා වගේ. යමු ගන්න. තැන්න පේනවා ඉස්සරහින්. දිය පාරක් හම්බුනේ නෑ තාම. මම ඉන්නත් වගේ. කවුද මොඩි වගේ ගෑ ගහන්නේ? ඔන්න ඉතින් සඳකල තැනටත් ආවා. ඉස්සරහින් පේන ලස්සනට ශ්‍රී පාදේ. ඊට ඉතින් උතන් තමයි තියෙන්නේ. ලස්සනයි. උනේ සඳකල තැනටත් ආවා. ඒකත් හරි. මේ වැඩේ සම්පූර්ණයි. හරි. එහෙනම් සී පාදේ මාර්ග 4කින් කම්ප්ලීට් කරා. තව දෙකයි තියෙන්නේ. පින යමු. දැනට කිලෝමීටර් 21කට හිටු වෙන්න ඇවිත් තියෙනවා ඊ දවසේ. පිස්සු තමයි ඉන්නේ මට.
හරිත් දන්නේ පොඩක් ගිහින් සර්ච් කරලා බලන්න ඕනේ YouTube එකේ. දැන් මේ වගේ දුර මාර්ගයක් කිං ශ්‍රීපාදේ වන්දන කරන මේක මම දැකලා නැහැ. ඊට සර්ච් කරලා බලන්න. කිලෝමීටර් 21යි. තව දෙකමාරක් යන්නත් උන් 22ක් 24ක් වගේ නෑ. පිස්සුවක් තමයි ඉතින්. මේ තමයි සඳකල තැන්න පාරේ හම්බෙන මට වතුර පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ දොළ පාර. මේ තියෙන මෙතන ගොඩක් ප්‍රසිද්ධයි. මට වතුර පාර කම්බුන්නේ නැහැ. මූණත් පොඩ හොද ගන්න හින්දා මූණ පොඩ හොදන් යම්. සීතල වතුර පිළිසුදු. පායන කාලෙවත් වතුර තියෙනවා. තර බලන්න ලස්සන මේ වතුර පටින් ලස්සනට නම් එහාට. අතන එන කට්ටිය මෙතන මේ ගල් වැටියක් එහෙම මෙතන ලස්සනට හදලා තියෙනවා. හොඳයි වැඩි. වතුර පාර මෙහාට යන්නේ. පියමු. මේ තියෙන බෝඩ්ඩක් ගහලා බොන වතුර. ඒ කියන්නේ මෙතන වතුර බොන්න පුළුවන්. හරි. යමු. දැන් ඔය තනියම ගමනක් යද්දී දින ප්‍රශ්න කිහිපයක් තියෙනවා තමයි කිව්වොත්. වාසි දිනවා ගොඩක්. අවාසිත් කිහිපයක් තියෙනවා. දැන් මට තියෙන ලොකුම අවාසිය තමයි මට ෆොටෝස් ගන්න, වීඩියෝ ගන්න මම මගේ මති සමහර ඔය වීඩියෝ එකෙම පෙන්වන්න දුන්නාට කැමරාව තියලා ආමිර 20ක් ඇවිදලා එමත් ඇවිල්ලා ඒක අරන් යන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ලොකුම එක තමයි මේ බෑක්පැක් එක. බෑක්පැක් එකේ ඉතින් හැමදේම තියෙනවා මම කිව්වත් වගේ. නතර වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. වැස්සක් වැස්සොත් ඒක අවශ්‍ය කරන දේවල් එක්ක තමයි අරන් ආවේ. ඉතින් ඒතකොට බෑක්පැක් එකත් බර වැඩි. මේකත් තියෙනවා කිලෝ 6ක් විතර. රෆ්ටි කිව්ව මම නැටම බර කොහොමද? ඒකට ඒක දැන් පොන්දට එහෙම ගොඩක් අමාරුයි ඒක. ඒක තමයි ඉතින් අවාසි කියලා තියෙන්නේ මට පේන්නේ. නැත්තම් ඉතින් සෝලෝ ට්‍රැවලින් ගත්තා. වෙන මාතල්ල. පස්සේ ගත්ත වඩේ කියනවලු. මඩි 15 කොයි දෙන්නේ. චුටි දුරක් තියෙන්නේ මට යන්න මාගේ. අන්න යන දේ පාර. අනියා. මොරියා. කෑ ගන්න අපන තිබුත් නැති. මත ගන්න. මේ කට්ටිය ගමේ කට්ටිය. මේ හරින් ගමේ ඉඳලා උඩ මළුවට පඩුව තියෙනවා. මාගේ මේ පාර හොරේ යක්කුවා ගන්නේ. පිට බෑනේ තින් එහෙම. දැන් මෙන්න මේ අයියා මට හම්බුනේ 60 පාරෙන් මීටර 300ක් විතර දාලා. ඒ අද්දි තමයි හම්බුනේ. උඩට යන ගම. අයමත් උඩට ගිහිල්ලා එනවා පල්ලෙහාට. අපිට වැටින් ඉච්චරයි යන්න. නිකනුත් නෑ ගියේ මේ කට්ටිය තඩි වතුර බෝතල් එක අරන් ගියේ. ගෝනි පිටින් අරන් උඩට යනවාද? දැන් ඉතින් ගිහිල්ලා එනවා. මොන් තාම අචමලේ වතුරක් ගියේ නෑ. අයියෝදී. මම දැන් ඉතින් අවසානයේ අජමලේ වත්තෙන් සඳකල දැන්න පාර ආරම්භ වෙන දැනට
අන්තිමට ගන්න ටක් ගාලා ආවා. මෙතන බස් වලට යන්න දුර. බස් වලට මෙතන බස් එනවා. පොඩ්ඩ දුරයි. බස් එක යනවා කිව්වා තාට එක. බස් එක ගියා. ගියාද? බස් එක ආවා ගියා. මෙහෙරම යන්න කිලෝමීටර් 20ක් යනවා. නෑ ඒ ආයි. 10:35 පාට යනවා කිව්වා. ආවේ ඇද්දුවේ නෑ මම ඉඳන් තාම. හරි thank you. පාර කොහෙන්ද? මේකනේ. බස් එක ගියා කියලා කිව්වා. ඉතින් ගන්න දන්නේ. මේ තියෙන වටපිට වල්ලංගදී. දැන් මෙතන වල්ල රජමලේ හරහා සඳක දෙන්නේ සීපා කරනවා. මේ බස් එක ගැන මේ පැත්තෙන් ඇවිල්ලා මෙන්න මෙතෙන් උඩ නගින් තමයි තියෙන්නේ. දැන් මේ පැත්තේ මාර ලස්සන තේයක්ක් තියෙන්නේ. බලන්න. ලස්සනයි. ලස්සන උඩට කරන් යනවා. උඩත් ඒ වගේ. යා. දැන් ඉන්නේ රජමලේ වත්තේ. බස් එක ගිහිල්ලා එතන වීල් පාර්කයක් තියෙනවා. ඉතින් වීල් එකෙන් හිතු ගණන් කියනවා. දැන් මට මෙතන ගාල්ලේ යාළුවා තරණක් සෙට් වුණා. එයාලා ඉතින් හිතු ගණන් කියනවා. ඔෆ්ලයින් මැප් එක බලුවා. කිලෝමීටර්ස් මම දැන් අපි ආපු දුර වගේ තියෙනවා. අවුව තිබ්බත් ලොකු අමාරුවක් නැහැ. ඒ නිසා හිමිට යනවා පාර දිගේ. බලමු වීල් සෙට් එක කියලා දෙනවා. මේ ටික දැන් මේ තේ කැල්ල කප්පාදු කරලා තියෙන්නේ. අනිවාර්යෙන් අර දළු තියෙන කාට ලස්සනට තියෙනවා. ගමන්න මේකත් ගමනේ කොටසක් කියලා තාන යම් මැප් ගමන අවසන් කිව්වට තාම අවසන් නැහැ ඉතින්. මං හිතන් හිටියේ පච්චමොල්ලේට ඇවිල්ලා බස් එක යන්න වල්ලයට ඉතින් ගමන කරගන්න. දැන් ඉතින් රජමලේ ඉඳන් යනවා මුල් ගමන් දිහට. ඉතින් දැන් හයක් කර තියෙන. ඔයගොල්ලෝ නැති පල්ලම තියෙන. අපේ වීල්ලක් ගන්න උන ශාන්තයි. එයා අපි දාන් යනවා. මේ කොහොමද වහන්නේ වීව් එක කොහොමද? මේ ටිකේ කැල්ල මාර ලස්සන. හොඳට මේන්ටේන් කරනවා. අපි අර පල්ලෙහාටම යන්න තියෙනවා. ඒකම අපිට තියෙනවා. අපි ඉන්නේ මොරේ ස්ටේට් එකේ කොෆු කියන ඩිවිෂන් එක. හරි ලස්සන දෙයක් තියෙනවා. ඒ දළු වල නියම පාටක්. පාට පොඩ්ඩක් බලන්න ඉතින් කන් දෙන්නේ. අපි දැන් ඉන්නේ මොරේ ස්ටේට් එකේ වේඩර් කියන ස්පොට් වාසි. දැන් කවර් පාරක් හම්බුණා. බලමු මේ බස් එකක් ගියා ඉස්සරහින් ඒක අල්ල ගන්න ඕන කිව්වා. දැන් යාර විතර තිබ්බේ බස් එකේ යන්නේ. ඔව්. ඒ කියලා අදාගෙන යන්නේ ගෑරේජ් එකට යන්නේ. ඒකට බස් කෙනෙක් ගන්න ඔයාලා කලින් යන්න පුළුවන්. බස් කෙනෙක් ඔව් මම ගන්න ඔයාලා. මම කිව්වා මේ නැටේ කියලා. කතාවේ සමරිය මෙහෙමයි. අපිට මුලින් කිව්වා වගේ පයින් ආවා. වාරි කිලෝමීටර් එකමාර පෙරෙද්දී අර අයියා මොනවාට පස්සේ එයා කිව්වා අඩු ගානකට ගෙනත් දාන්න කියලා. එදා තමයි කිව්වේ.
ඔයාලේ පල්ලෙහාටදී එයා දැක්ක එයාගේ යාළුවෙක්ගේ බස් එකක්. ඒතකොට ඒ බස් එක යනකොට මස් කෙලියද. ඉතින් එයා අපිව මේ බස් එකට දාලා ගත්තිත් 1500ක් වගේ. ඒ ආපු පාරත් එක්ක සාධාරණ එක ගන්න. ඉතින් දැන් මේ බස් එක යනවා මස් කෙලියට. අද දවස මාරු. අමුතුම විදියට අවසන් කරන්නේ. හොඳව. අපි යමු වෙන මස් කෙලියට. ඉස්සරහින් පේන්නේ මස් කෙලිය ජලාශය. එහෙනම් මම වීඩියෝ එක මෙතන නතර කරන්න. දැන් මේ ගමනේ අන්තිමට ගෙනන් ටිකක් අමුතුම අත්දැකීමක් ගත්තේ. මොකද රජමලට ආවට පස්සේ අපිට බස් එකක් යන්න තිබ්බේ නැහැ. පස්සේ වීල් එකක් කතා කරන් ගියා වීල් එක ගණන් වැඩි. ඊට පස්සේ පයින් ගිහිල්ලා තව වීල් එක ගිහිල්ලා එන වටයක් ගියා ඉතින්. කොහොම හරි දැන් ගමනේ අන්තිමට ඉකට වගේ තියෙන්නේ. දැන් හටන් බස් එකක් ගන්න තියෙනවා. කොහොමද ගමන්නේ ප්ලෑන් එක වෙනස් වුණාට ගත්ත අත්දැකීම මරු. එහෙනම් තව වීඩියෝ එකක් හම්බෙමු ඉස්සරහට. මම channel එකත් එක්ක දිගට ඉන්න. යමන් තියනවා.